ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම අදත් මගේ Mind and Soul with Luna YouTube channel එකට. අද මම ඔයාලත් එක්ක කතා කරන්න හිතුවේ අපේ ජීවිතවලට එන හරිම පුදුම සහගත වගේම හරිම වේදනාකාරී සම්බන්ධතාවයක් ගැන. ඒ තමයි මේ karmic relationship එකක් කියන්නේ. සමහර විට ඔයා මේ වෙලාවේ ඉන්නෙත් ඒ වගේ බැඳීමක වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඒ වගේ බැඳීමක් නිසා හිත තුවාල කරගෙන ඉන්න කෙනෙක් නම් අද අපි බලමු මේ රිද්දවීම ASCII ඔයාගේ ජීවිතය ආයෙත් ලස්සන කරගන්නේ කොහොමද කියලා. ඉතින් තාමත් අපිව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එකතු වෙන්න. දිගටම අපිත් එක්ක රැඳී ඉන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් like කරන්න, comment කරන්න. ඔයාට මේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් අවසානයේදී තව කෙනෙක්ට බලන්න share කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් අපි බලමු මොකක්ද මේ karmic relationship එක කියන්නේ කියලා. පොඩ්ඩක් හිතන්න, ඔයාට කෙනෙක් මුණ ගැහෙනවා. ඔයාට හිතෙනවා මේ මගේ කාලෙක ඉඳන් දැකපු හීනෙක කෙනා. මෙයා තමයි මගේ හරීම කෙනා. බොහෝම ඉක්මනට ඔයාලා දෙන්න අතරේ ආදරේ ඇති වෙනවා. හැබැයි ටික කාලයක් යද්දී ඔයාට දැනෙනවා ආදරයට වඩා ඒක ඇතුලේ තියෙන වේදනාවක් කියලා. මොකද දන්නවද මම එහෙම කියන්නේ? ඔයාට ඔයා වෙන්න බැරි වෙනවා. ඔයාව ඔයාට දවසින් දවස මග හැරෙනවා. ඔයා ගැන හිතනවට වඩා එයා ගැන හිතා වද වෙන්න පටන් ගන්නවා. කාලයක් යද්දී ඔයාට ටික දැනෙන්න ගන්නවා ඔයා මේ බැඳීම ඇතුලේ ඉන්නේ හිර වෙලා වගේ කියලා. එතකොට ඔයාට මේක එපා වෙනවා. ඒත් ඒ එපා වීමට වඩා ඔයාට එයාව ඕන වෙනවා. එයා මොනතරම් ඔයාගේ හිතට හිතුවත් ඔයා එයා මැද්දෙම යන්න පටන් ගන්නවා. ඔයා එයා වෙනුවෙන් හැමදේම කැප කරනවා. නමුත් ඔයාට ලැබෙන දෙයක් නැහැ. ඔයා මේ සම්බන්ධතාවය ඇතුලේ හිර වෙනවා. ඔයා මොකද්ද කරන්න ඕනේ කියලා ඇත්තටම ඔයාට තේරුම් ගන්න බැරි වෙනවා. හැබැයි ඔයාට හිතෙනවා මෙතන නෙවෙයි මම ඉන්න ඕනේ. මට මීට වඩා හොඳ තැනක්. එහෙමත් නැත්නම් මෙතන මට ගැලපෙන්නේ නැහැ. මට මෙතන වටිනාකමක් නැහැ කියන දේ ඔයාට තේරුම් යනවා. ඒත් ඒක දැනදෙනත් ඔයාට හරි මොකක්ද වැරදි මොකක්ද කියන දේ තේරුම් ගන්න අපහසු වෙනවා. ඇත්තටම මේ karmic relationship එක කියන්නේ අපේ ජීවිතේට එන ගුරුවරයෙක් වගේ. එයා එන්නේ අපිට සතුට දෙන්න නෙමෙයි. අපි නොදන්න අපේම ශක්තිය පෙන්වලා දෙන්න. ඔයාට තේරෙයි ඇයි මම එහෙම කියන්නේ කියලා. අපි බලමු කොහොමද මේක හඳුනගන්නේ කියලා. මේ වගේ බැඳීමක් හඳුනා ගන්න හරීම ලේසි. මේ කෙනා හරීම කැමති ඔයාව පාලනය කරන්න. එහෙම නැත්නම් අපිව පාලනය කරන්න. ඔයාට නොදැනීම ටිකෙන් ටික ඔයා කාලයත් එක්ක එයාගේ පාලනයට නතු වෙනවා. ඔයා ඉන්නේ හැමදාම එයා ගැනම හිත එයාගේ වචනය, එයාගේ ක්‍රියාව පොඩි හෝ අඩුපාඩුවක් පුංචි හෝ එක වචනකින් හරි ඔයාගේ හිත රිදුනොත් ඔයා ඒක ගැන මුළු දවසම කල්පනා කරන තත්යකට වැටෙනවා. ඒ නිසා ඔයාට ඔයා ගැන හිතන්න අමතක වෙනවා. ඔයා ඉන්නේ හැමදාම එකම රවුමක කැරකෙන තැනක. ඒ කියන්නේ ඔයාට හැමදාම එකම තැන කැරකෙනවා වගේ දැනෙනවා. අපි මෙහෙම හිතුවොත් එයා ඔයාට වරදක් කරනවා. ඔයා ඒකට සමාවක් දෙනවා. හැබැයි එයා එකම වරද හැමදාම කර ඔයා ඒ එකම වරදට සමාව හැමදාම දෙනවා. එයාගේ අතින් මොනතරම් වැරදි තිබුණත් මොනතරම් වැරදි කළත් එයා ඒ එකක්වත් නිවැරදි කරගන්න උත්සාහ කරනවා වෙනුවට එයා ඔයාව වැරදිකාරයෙක් කරන්න උත්සාහ කරනවා. ඔයා තමයි මෙතන මේ හැමදේම කරන්නේ. ඔයා නිසා තමයි ගැටලු ඇති වෙන්නේ. ඔයා තමයි මේකට වග කියන්න ඕනේ කියන දේ ඔයාගේ ඔළුවට සැරෙන් සැරේ එයා දානවා. එහෙම කරනකොට ඔයාට හිතෙනවා ඔයා හරි එයා කියන දේ ඇත්ත වෙන්න පුළුවන්. මගේ මොකක් හරි අඩුපාඩුවක් නිසා වෙන්න ඇති මෙහෙම උනේ කියලා. ඔයාගේ අඩුපාඩුවක් නැති වුණත් ඔයා හිතන්න පටන් ගන්නවා. ඔයා දුක් වෙනවා. ඔයාගේ අඩුපාඩු ගැන හිත අනේ මගෙන් මොකක් හරි වරදක් වුණා වෙන්න ඇති මෙහෙම වෙන්න මම තමයි වැරදි කියන දේ ඔයත් හිතන්න පටන් ගන්නවා. එතකොට ඔයා ඉන්නවට වඩා විශාල වශයෙන් ඔයාගේ මනස කඩන් වැටෙනවා. එතකොට
ඔයාට ඔයාව පේන්නෙත් නෑ. ඔයා කරන්නේ මොකද්ද කියන එක ඔයා දන්නෙත් නෑ. මොකද ඔයා එයාගේ පාලනයට නතු වෙලා ඉන්නේ. හැමදාම දැන් ඔයා බලන්න මේ සම්බන්ධතාවය ඇතුලේ ඔයා එයා වෙනුවෙන් හිටියට එයා ඔයා වෙනුවෙන් ඉන්නවද කියලා. බොහෝ පිරිසකගේ ඔයා එයා වෙනුවෙන් හිටියට එයා ඔයා වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. ඔයාට ටික කාලයක් යනකොට තේරෙනවා මේ සම්බන්ධතාවය ඇතුලේ මට පුදුමාකාර වෙහෙසක් දැනෙනවා. මම පුදුමාකාර තෙහෙට්ටුවකින් මානසික ආතතියෙන් පෙළෙනවා කියලා වාට තේරුම් ගන්නවා. වා තේරුම් ගන්න උත්සාහ කරනවා. ඒක තමයි ලකුණ. මතක තියාගන්න. සැබෑ ආදරේ ඔයාව කවදාවත් මහන්සි කරන්න, වටන්න, වාව පාලනය කරන්න වාට නීති දාලා තියාගන්න උත්සාහ කරන්නේ නැහැ. සැබෑ ආදරේ කියන්නේ ඔයාගේ හිත නිවන තැන. වාට සැනසීම ගේන, සතුට ගේන තැන. ඒ නිසා ඒ බැඳීම හරියට හඳුනාගෙන ඒකෙන් අපි ඉවත් වෙන හැටි බලමු. මුලදී මේක කරන්න හරියම අමාරුයි වගේ දැනේ. ඒත් අපි කොහොම හරි මේකෙන් මිදෙන්න ඕනේ. මුලින්ම ඔයා පිළිගන්න ඕනේ මම මෙතනින් ඉගෙන ගන්න ඕන පාඩම ඉගෙනගෙන ඉවරයි කියලා. මේ සම්බන්ධතාවය ඔයාගේ ජීවිතේට ඉතාම වටිනා පාඩමක් කියලා දෙන්න ආව කෙනෙක්. ඔයා කලින් හිටියට වඩා ඉතාමත්ම ශක්තිමත් කෙනෙක් කරන්න ආව කෙනෙක්. එයා ඔයාට වැරදි පටවද්දී ඒක පිළිගන්නවත් ඔයා නිවැරදි කියලා තර්ක කරන්නවත් යන්න එපා. එයා කියන දේ නෙවෙයි සත්‍ය කියලා ඔයාට කියාගන්න. තව දුරටත් ඔයා වෙනුවෙන් කට ගහගෙන යන එක නවත්තලා ඔයා නිශ්ශබ්ද වෙන්න. ඔයා ගැන කිසිම කෙනෙක්ට කියන්න එපා. ඔයා හරි, ඔයා වැරදි කිසිම දෙයක් කිසි කෙනෙක්ට කියන්න යන්න එපා. ඒකට අවස්ථාව දැන් නෙමෙයි. ඔයාට අවස්ථාව දෙන්න ඕනේ. අලුත් ඔයාව, ඒ කියන්නේ ශක්තිමත් ඔයා ගැන හිතන, ඔයාට ආදරය කරන, ඔයාව පිළිගන්න ඔයා දැන් ඉඳන් දවසට විනාඩි 5ක් හරි ඔයාට වෙන් කරන්න. ඔයා කැමති සින්දුවක් අහන්න, මල් පැලයකට වතුර ටිකක් දාන්න, එහෙමත් නැත්නම් ඔයා කන්න කැමති කෑමක් හරි කන්න. පොඩි හරි දෙයක් ඔයා වෙනුවෙන් කරන්න. ඔයාව ලස්සන කරන්න, ෆේෂල් එකක් දාලා එහෙම මොකක් හරි පොඩි දෙයක් ඔයා වෙනුවෙන් කරන්න උත්සාහ කරන්න. එතකොට ඔයාගේ වටිනාකම ඔයාටම තේරෙනවා. ඔයාට ඒ වටිනාකම දැනුණු දවසට මේ බැඳීම ඉබේටම ගැලවිලා යනවා. දැන් අපි බලමු කොහොමද මේ හැමදේම සුබවාදීව හිතන්නේ. දැන් ඔයාට හිතේවි ඇයි මට මෙහෙම වුනේ කියලා. හැබැයි එක දෙයක් මතක තියාගන්න. වැරදි දොරක් වැහුනේ නැත්නම් කවදාවත් හරි දොර ඇරෙන්නේ නැහැ. මේ අත්දැකීම ඔයාව මීට වඩා 10 වාරයක් ශක්තිමත් කළා. ඔයාට ලැබුණු වටිනම තෑග්ග, ඔයාගේ වැලියු එක ඔයා හඳුනගත්තා. ඔයා ඒ සම්බන්ධතාවයේ ඉන්නකොට ලැබුණු අත්දැකීම් ගැන හිතන්න ඔයාට හඳුනාගත්ත ඔයා වැරදි තැන්. ඒ කියන්නේ ඔයාගේ වැරදි තැන් ඔයා හඳුනාගත්තා. වටේකට අවස්ථාවක් ලැබුණා. ඒ වැරදි තැන් හදාගෙන ඔයාගේ අනාගතය ශක්තිමත් කරගන්න ඕනේ. ඔයාගේ සතුට, ඔයාගේ සක්සස් එක ගැන ඔයා දැන් හිතන්න ඕනේ. මේ හැමදේම සුබවාදීව හිතන්න ඕනේ. මොකද ඔයාගේ සැබෑ සහකරු ඔයාගේ ජීවිතයට එන්නේ ඔයා සුබවාදීව හිතන්න පටන් ගත්තොත්. ඔයා වෙනුවෙන් වැඩ කරන්න පටන් ගත්තොත්. ඒ නිසා ඔයාගේ හීන හැබෑ කරගන්න උත්සාහ කරන්න. ඔයා හිතන විදිහ වෙනස් කරගන්න. ඔයා දැන් ඉන්න විදිහට තමයි ඔයාට හැමදේම ආකර්ෂණය වෙන්නේ. ඔයා නෙගටිව් දේවල් හිතුවොත්, නෙගටිව් දේවල් කරොත් ඔයාට ලැබෙන්නේ නෙගටිව් දේවල්. ඔයා පොසිටිව් දේවල් හිතුවොත් ඔයාට ලැබෙන්නේ පොසිටිව් දේවල්. ඒ නිසා ඔයා දැන් ඉඳන් හැමදේම ගැන පොසිටිව් හිතන්න පුරුදු වෙන්න. ඉතින් ආදරණීය ඔයාලා, අද ඔයා අඬන කඳුළු වලට හෙට ඔයාට hina වෙන්න පුළුවන්. ඔයා තනි වෙලා නැහැ. අපි හැමෝම කොතනක හරි රිදවගෙන තමයි ශක්තිමත් වෙන්නේ. මේ වීඩියෝ එක ඔයාගේ හිතට පොඩි හරි සහනයක් වුණා නම් ඔයාගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. මම ගිහින් එන්නම්. ආදරේ ඔයාලා හැමෝටම. මම එනකන් ඔයාලා පරිස්සමින් සතුටින් ඉන්න.